Welcome to all of you. අද අපේ පොඩ්කාස්ට් එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. සම්ප්‍රදායික රාමුවෙන් ඔබට ගිය සුවිශේෂී මාතෘකාවක් ගැන කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. අපි හැමෝගේම අරමුණ සාර්ථක ජීවිතයක් ගත කරන්නයි. අපි සාර්ථක නම් අපිත් බලන්නේ අපේ දරුවත් ඒ වගේම සාර්ථක ජීවිතයකට යොමු කරන්නයි. ඒක තමයි අපේ අරමුණ. එම ලස්සන අරමුණ කරා යන්න අපි උත්පාදනය කරගත යුතු අපි කළ යුතු සාධක මොනවද? අපි කරන්න ඕන මොකක්ද කියන එක තමයි අපි අද කතා කරන්න යන්නේ. අද මේ ගැන කතා කරන්න අප මැදිරියට ඇවිල්ලා තියෙනවා සුවිශේෂී චරිතයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ අවුරුදු 15කට වඩා අත්දැකීම් සහිත ඒ වගේම සමීක්ෂණ ගණනාවක් සිදු කරපු අත්දැකීම් තිබෙන සුවිශේෂී ආචාර්යවරයෙක්. අයිබෝන් සර්. අයිබෝන්. ඇත්තටම සර් මේක කොහෙන්ද පටන් ගන්න ඕනේ? රවීන්ද්‍ර ජීවිතේ සාර්ථක කෙනෙක්ද? සාර්ථකත්වය අපි මයින්නේ කොහොමද? නෙල්සන් මැන්ඩලා එක අවස්ථාවක කියනවා මිනිස්සෙගේ ජීවිතේ තමන් වැටෙන තමන් පරාජය වෙන අවස්ථාවන් කීයක් තමන් සාර්ථකත්වයෙන් ජය ගන්නවද කියන එක තමයි මිනිස්සෙගේ සාර්ථකත්වය කියලා කියන්නේ කියලා. ඇත්තටම මේ සාර්ථකත්වය කියන එක අපි මයින්නේ කොහොමද? මේ සාර්ථකත්වය කියන්නේ බලය, නිලය, එහෙම නැත්නම් ධනය කියන දෙයක්ද? අපි උදාහරණයක් ගමු. සාමාන්‍ය ජීවිතේ සරලව ජීවත් වෙන මිනිසෙක්ට ලොකු ලොතරැයියක් හම්බ වෙනවා. ඉතින් මේ මිනිසයා ඒ ලොතරැයියෙන් ලැබිච්ච කෝටි ගානක මුදල නාස්ති නොකර තමන්ගේ ජීවිතේ ගොඩ ගන්න, සාර්ථක කරගන්න පාවිච්චි කරන්න තීරණය ගන්නවා. දැන් අපි සාමාන්‍ය සමාජයේ විදියට අපි දකින්නේ මොකද්ද? මිනිසෙට එහෙම ලොතරැයියක් වගේ එකක් ලැබුණොත් අපි හිතනවා එයා අනිවාර්යෙන් මේකෙන් ලොකු මට්ටමකට යයි කියලා නේද? හැබැයි ප්‍රායෝගික ජීවිතේ අපි දන්නවා, අපි දන්න අත්දැකීම් වලින් එහෙම ෂණිකව මුදල් ලැබෙන අයගෙන් 80%ක්ම හිටපු මට්ටමටත් වැඩිය පහළට යනවා. ඉතින් ඒකෙන් අපිට සරලව දැනෙන දේ මොකද්ද? අපිට දැනෙන දේ තමයි සාර්ථකත්වය කියන්නේ සල්ලිම නෙවෙයි. එහෙම නැත්නම් Tamanට කොච්චර මූල්‍යමය හැකියාවක් කියන එක සාර්ථකත්වයමයින එහෙම නැත්නම් සාර්ථකත්වය ඇති වෙන දෙයක් නෙවෙයි. සාර්ථකත්වය කියලා සමස්තයක් විශේෂයට හඳුන්වන්න වෙන්නේ ඒ කෙනා තමන්ගේ අරමුණු කරා ජීවිතයේ තියෙන අරමුණු වලට කොච්චර ළඟා වෙනවද? සතුටින් ජීවත් වෙනවද? ඒ අනිත් තවත් කෙනෙක්ගේ ජීවිතය සාර්ථක කරගන්න එහෙම නැත්නම් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ජීවිත සාර්ථක කරගන්න කොච්චර දායකත්වයක් දක්වන්න පුළුවන්ද? වගේ කාරණා මත අපිට මේ සාර්ථකත්වය කියන එක මයින්ඩ් විවිධ මිමි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ යටතේ අපිට පුළුවන් භෞතික හෝ ආධ්‍යාත්මික වශයෙන් තියෙන විවිධ මිමි පාවිච්චි කරන්න. භෞතික වශයෙන් ගත්තොත් කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා අපිට තියෙන දේපල වලින් අපිට තියෙන අනිත් වත්කම් වලින් හොයන්න පුළුවන්. ඒක නිසා තමයි ඔය දැන් ඒක තමයි අපි වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩිපුරම සාර්ථකත්වයේ මයින්ඩ් පෙළඹිලා තියෙන්නේ මේ භෞතික සාධකමදී. උදාහරණයක් විදිහට අපි පොඩි කාලේ ඉඳලා දන්න දෙයක් කියන්නම් රවීන්ද්‍ර. අපි චූටි කාලේ පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් නැත්නම් අපි චූටි කාලේ හරි කමන්නේ ඇහුවොත් පුතා ලොකු වෙලා මොනවද කරන්නේ කියලා දෙන උත්තරය අපි දන්නවා. ඒක හරි පොදු උත්තරයක් නේද? ඔව්. ඇයි ඒක එහෙම උනේ? එම වෙන්න හේතුව තමයි අපි දෙමාපියෝ අර සාර්ථකත්වයේ මිම්ම මයින්ඩ් ගත්ත දේවල් හරි වෙනස්. ඉතින් මේ භෞතික අරමුණු තමයි සාර්ථකත්වය කියලා දීලා තියෙන්නේ. අපි දරුවගෙන් ඇහුවොත් ඇයි පුතේ එහෙම කිව්වේ කියලා ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒතනින් අපිට පැහැදිලිව දැනෙන දේ තමයි මේ සාර්ථකත්වය නිර්වචනය කරලා තියෙන අපි දරුවා ධනෙ බලය වගේ දේවල් වලින්. ඉතින් සාර්ථකත්වය ඇත්තටම
මෙෂර් කරන්න අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන්. දැන් අනිත් පැත්තෙන් දැන් මේ විදියට මෙහිම දෙමාපියන්ගේ ඉඳලා මේ එන මතවාදයන් නිසා තමයි අපි මේ සාර්ථකත්වයේ කියන එකට වැරදි අර්ථකථන දීලා තියෙන්නේ. ඒක රටක් විදියට අපි ඒක වෙනස් කරන්න ඕනේ. මේකට කියන්නේ ජෙනරේෂන් කෝමා එකක්. හරි. ඉතින් ඇත්තටම මේ ජෙනරේෂන් ක්‍රෝමා කියලා මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ මේ දෙමාපියන්ගේ ඉඳලා දරුවන්ට මේ ඉන්ෆෝමල් විදියට එන මේ ෆ්ලෝ එක. ඉතින් ඒක නිසා දරුවෝ දෙමාපියෝ කියන විදියට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඕක ඊට හානිකර තත්ත්වයක්. අනිත් පැත්තට දරුවෙක්ගේ හරි සාමාන්‍ය මිනිසෙක්ගේ හරි සාර්ථකත්වය කියන්නේ අපි health wealth හැම එකම කන්සිඩර් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් මම අර කිව්වා වගේ spiritual development එකක්. එහෙම නැත්නම් spiritually කොහොමද යා success එක කියන එක considerable fact එකක්. ඉතින් අපි මේක කෙනෙක්ගේ සාර්ථකත්වයේ මයින්නේ ওই කාරණාවලින් නම් අපි කොතනින්ද පටන් ගන්න ඕනේ? අපි පුද්ගලික වශයෙන් පුද්ගලයේ සාර්ථකත්වයේ මයින භෞතික සාධක වගේම ප්‍රබල සාධකයක් තමයි දරුවන්ගේ අධ්‍යාපනය සහ පවුලේ වර්ධනය වෙනුවෙන් අරගෙන තියෙන ක්‍රම. ඉතින් එතනදී අපිට පැහැදිලිව දකින්න තියෙන එක දෙයක් තමයි මේ දරුවාගේ අධ්‍යාපනය නැත්නම් දරුවාගේ සාර්ථකත්වය කියන එක කෙනෙක්ගේ සාර්ථකත්වයෙන් මයින කැමති වුණත් නැති වුණත් ප්‍රබල වීමක්. ඉතින් එහෙනම් අපේ මේ සාර්ථකත්වයේ කියන දේ යන ගමන පටන් ගන්න තියෙන්නේ කොතනින්ද? නිවසේ. ඉතින් හැබැයි අපි තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. මේ සාර්ථකත්වය කියලා කියන එක සංවේදී වුණ ඵලයට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. සාර්ථකත්වය කියන්නේ එක රැයකින් පොඩි කාලෙකින් සිදුවෙන දෙයක්වත් නෙවෙයි. මේක ක්‍රියාවලියක්. ඒක process එකක්. ඉතින් process එකක් නම් ඒකට මොකක් හරි ෆෝමියුලා එකක් ඇති. ඒ process එක ක්‍රියාත්මක කරන්න ඕනි මිසක් ඉබේ සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ සාර්ථකත්වය ඒක තමයි අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපි දරුවෝ වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් කැප කරනවා. ඒ කැප කිරීම විධිමත් ආකාරයට දැනුවත්ව සිදු කරොත් එහෙම අපිට පුළුවන් අපි කවදා හරි සාර්ථක තැනකට යන්න. එහෙම නොවුනොත් වෙන්නේ අපි අඹ පැලයක් හිටබලා රස පීරගෙඩියක් කන්න හීන මවනවා වගේ වැඩක්. ඇත්තටම ඒකෙදී ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙන දෙයට වැඩිය වෙනස් දෙයක් වෙන්නේ. එහෙනම් අපි මේ කතාව පටන් ගන්න ඕනේ කොහෙන්වත් නෙවෙයි පවුලේ සහ දරුවගේ. එහෙම නේද? ඔව් අඹ ගහක් හිටවලා අපි peer බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. ඇත්තටම මොකක්ද අපි ගන්න ඕන පළමු ප්‍රවේශය මේකට? අපි රබින්ද්‍ර දරුවෙකුගේ ජීවිතේ සාර්ථකත්වයේ කියන එක ඇති වෙන්න ගන්න ඕනි තීරණ ගැනීමේ හැකියාව. එහෙම නැත්නම් මේ සාර්ථකත්වයේ කියන අපි කතා කරා වගේ සාර්ථකත්වය කියන්නේ process එකක්නේ. ඉතින් මේ ක්‍රියාවලියට අපි ගොඩාක් තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි. විටෙන් විට හරි තීරණ ගන්න ඕනි, අවස්ථානුකූල තීරණ ගන්න ඕනි. එහෙම මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන දෙයක්. ඉතින් මේ හැකියාව දරුවෙක් තුළට එන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක තමයි විධිමත් ආකාරයේ පළවෙනි එක සහ අවිධිමත් ආකාරය. ඉතින් මේ විධිමත් ආකාරයට දරුවා සිලබස් එකක් කරහා පාසලකින් මේ ක්‍රමවේදය ගන්නවා. අවිධිමත් ආකාරයට ගෙදරදී සහ සමන් දකින පරිසරයෙන් ඒ දේ ඉගෙන ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ නැත්නම් මේ ළමයින්ගේ අපි ගත්තොත් එහෙම මේ තියෙන සාර්ථකත්වයේ කියන එකට මේ දෙකම එකාකාරව බලපානවා. ඉතින් ළමයා ජීවත් වෙන පරිසරය, ළමයාට තියෙන පරිසරය වගේම කොච්චර දුරට ළමයා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවද කියන එක මේකදී ගොඩාක් වැදගත් වෙන දෙයක්. අද මේ පොඩ්කාස්ට් එකේ අපි ලස්සන තැනකට ආවා. විශේෂ ප්‍රශ්නයක් ඇත්තට මගේ සිතට ආවේ. මොකක්ද දන්නවද? ඇයි අපි මේ සර් කියන මේ ලස්සන ක්‍රමය මේ අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ නැත්තේ? අපි ඇත්තටම අපි දරුවෙක් පාසලට යවන්නේ විධිමත් අධ්‍යාපනයක් දෙන්න. ඒ තුලින් විනයක් හදනවා, ඒ වගේම විශේෂ කුසලතාවයන් හදනවා. වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ අපේ ලංකාවේ විශේෂයෙන් මේ තියෙන අධ්‍යාපන ක්‍රමය ફોකස් වෙලා තියෙන්නේ
එක්සෑම්ස් වලට. එහෙම නැත්නම් අපි විසින් නිර්මාණය කරගත්ත අතිශය තරගකාරීත්වයකට. ඒක ප්‍රතිඵලයක් විදියට ළමයි හැමතිස්සෙම විභාග කේන්ද්‍ර කරගත්ත ක්‍රමයක බොහොම තරගකාරී ක්‍රමයක අභියෝග රැසක කාලය ගෙවනවා. ඒක විසින් නිර්මාණය කරනවා ළමයා තුළ අතිශය පීඩනයක්. ඒ පීඩනය කොටස්කාරයෝ වෙනවා දෙමාපියොත්. උදාහරණයක් විදියට අපි මොන වෘත්තියක හිටියත් ඒ මොන මට්ටමක හිටියත් අවසානයේදී දරුවා පන්තිවලට සෙන්සුරාදා ඉරිදා ඇතුළු අනිත් කාලවල පන්තිවලට අරගෙන යන එක. නැත්නම් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන එක කාටවත් වළක්වන්න බෑ. ඉතින් ඒක එහෙම නැත්නම් ඒ වෙනුවෙන් අපි කෙනෙක්ව යොදවන්න ඕනේ. ඒ ගානට මේ තරගකාරීත්වය අද වර්තමාන සමාජයේ වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මිදෙන්න අපිට ක්‍රමයක් නැහැ. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ පාසල් ක්‍රමය තුළ මේ දෙන ෆෝමල් එඩියුකේෂන් කියන එක තුළින් මේ දරුවාගේ තීරණ ගැනීමේ හැකියාවට බලපෑමක් තියනවද කියන එක ඇත්තටම හොයලා බලන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට සාර්ථකත්වයට බලපාන්නේ මොළය සහ හදවත කියන දෙකේ ගණදෙනුවක්. හරි මොළය සහ මනස කියන දෙකේ ගණදෙනුවක් ඇත්තටම. ඉතින් මේ අපි දරුවා එක පැත්තකින් මොළය වර්ධනය කරන්න ඕනේ තරකානුකූලව වෙන්න ඕනේ. ගණිතය විද්‍යාව වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. අනිත් පැත්තෙන් ළමයාගේ මේ නිර්මාණශීලීත්වයේ කුසලතාවයන් වර්ධනය වෙන කොටස් වර්ධනය වෙන්න ඕනේ. ඉතින් මේ තරඟකාරීත්වය අතිශය තරඟකාරීත්වයේ ප්‍රතිඵලය තමයි මේ අර මොළය ක්‍රියාකාරීත්වය අතිශය අඩුයි. ඒක අපිට මේ වර්තමාන කාලේ ඔබට මට ඇතුළුව මට හිතන්නේ රවින්ද්‍රටත් මේ අත්දැකීම ඇති මේ දරුවා හරිම යාන්ත්‍රිකයි. වෙලාවකට අපිට හිතෙනවා මේ ඇයි මොනවත් හිතෙන්නේ නැත්තේ. අපි නිතර කියන අවස්ථාවන් තියෙනවා ඇයි පුතේ ඔයාලට දෙයක් හිතන්න බැරි. මං කරන කැපකිරීම ඔයාලට දැනෙන්නේ නැත්තේ ඇයි? අපි මෙච්චර කැප කරනවා කියලා දැනෙන්නේ නැත්තේ ඇයි? කියලා දැනෙන්නේ හිතලා දෙයක් කරන්න බැරි ඇයි කියලා කියන අවස්ථාවන් අපිට දෙමාපියෝ විදියට දැනෙනවා. ඒ දැනෙන්න හේතුව තමයි තින් දරුවෙක්ට හිතලා යමක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ මනසේ එහෙම නැත්නම් ඒ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයන් නිවැරදිව පුරුදු පුහුණු වෙලා නැහැ. ඉතින් මේ කරන ක්‍රමවලින් එතනට ලැබිලා තියෙන දේ හරිම අඩුයි. උදාහරණයක් විදියට අපි මේ ළමයේගේ මොළයේ මේ අපි දැන් ඇමෙග්ඩලා එහෙම නැත්නම් ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන කොටස් දැන් උදාහරණයක් විදියට අපේ මේ මස්තිෂ්කයේ පූර්ව භාගයේ තියෙන කොටසක් ඒකට අපි කියනවා මේ ෆ්‍රී ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. ඉතින් මේ කොටසෙන් තමයි අපි දරුවෙක්ගේ මේ සියලුම තර්කානුකූල විශ්ලේෂිත කරන එක තීරණ ගැනීම එතකොට ක්‍රිටිකල් තින්කින් වගේ දේවල් පාලනය වෙන්නේ මේ කොටසෙන්. ඉතින් මේ කොටස අතිශය අඩු. මොකද උදාහරණයක් මම කියන්නම්. අපි දැන් ප්‍රශ්නයකට උත්තර දෙනවා නම් අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ පරණ පේපර් බලලා ස්ටඩි කරලා අපි පැටර්න් එකක් හොයා ගන්නවා මිසක් අර මොලේ පාවිච්චි කරලා නෙවෙයි වැඩ කරන්නේ. එහෙම නැත්නම් අපි ඕන චූටි ළමයෙක්ට අද වර්තමානයේ කිව්වොත් එහෙම කියන්නේ ඔක Google ගහන්න නැත්නම් AI වලින් සර්ච් කරන්න. පොඩි චූටි ළමයෙක් වුණත් කියන්න පටන් ගන්න දැන් Gemini වලින් චෙක් කරලා නේද ඔක ගත්තේ කියලා. AIද කියලා අහන පික්චර් එකක් ගත්තම නේද? ඇයි අපි පුරුදු වෙලා තියෙනවා හරිම පහසුයි. විභාගවලට assignment එකකට අපි ඍජුවම ඒව පාවිච්චි කරලා පුරුදු වෙලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? අර මනසේ අර ක්‍රියාකාරීත්වයේ මොලේ අර වැඩ කරන කොටස ක්‍රියාත්මක වෙනවද? නෑ. අපි මේ ළමයි හැමෝම දාලා තියෙන්නේ සිස්ටම් එකකට. එතකොට ඒ සිස්ටම් එකේ විදියට උදේට නැගිටිනවා මේ වෙලාවට ඉස්කෝලේ යනවා මේ වෙලාවට ගෙදර යනවා අපි ඒ සිස්ටම් එකට බියොන්ඩ් ගෙනියන්නේ නෑ ළමයි. ඒක බයයි අපි එතනින් එහාට යන්න. ඉතින් මේ සිස්ටම් එකකම හුරු වෙච්ච දරුවා නිර්මාණශීලී දරුවෙක් වෙයිද? අපි දෙවෙනුවට හිතන්න ඕනේ දෙයක් නේද? සිස්ටම් එකකම අනුගත වෙනවා නම් තෝමස් අල්වා එඩිසන් අද ලයිට් එකක් හොයාගනීද? නේද? එතකොට ටෙලිෆෝන් එක හොයාගනීද? ඒක ගුරුත්වාකර්ෂණය කියන එක හොයාගනීද? මේ සියල්ලම වෙලා තියෙන්නේ සිස්ටමැටික් වෙච්ච අයගෙන් නෙවෙයි. අපි අවාසනාවට අපේ දරුවෝ මේ සිස්ටමැටික් වෙච්ච ක්‍රමයක තමයි අරගෙන යන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ මේ සිස්ටමැටික් වෙච්ච ක්‍රමෙන්
එහාට යන්න නම් අපිට දරුවව පුරුදු කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි දාන්න වෙනවා ඒ දරුවට ඒ මොලේ ඒ කොටස ප්‍රවර්ධනය වෙන භාවිතා වෙන තැනකට විධිමත් ක්‍රමිකව ඒ කොටසේ වර්ධනය වෙන්නේ. ඉතින් ඒක වුණොත් අපි දරුවගේ මේ කොටස් වර්ධනය වෙලා ඒ විදිහට තීරණය ගන්න නිර්මාණශීලී සහ ස්වාධීන දරුවෙක් බිහි වෙයි. එම නොවුනොත් තවත් යන්ත්‍රයක් යම් කිසි කාලයක බිහි වෙයි. ඉතින් ඒක නිසා අපි මේ සාමාන්‍ය පාසල් අධ්‍යාපනය කියන එක 100% නිර්මාණය කරලා තියරිටිකලි ඩිසයින් එකක් වුණාට ප්‍රැක්ටිකලි අපි බැලුවොත් ඒක අරමුණු කරා යනවද කියන එක ගැටලු සහගතයි. පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ඔබට යනවා කියලා කියන්නේ තවත් අධ්‍යාපන ලෝකයක්. ඇත්තටම මේ තරංගකාරී ලෝකයක දෙමාපිය වශයෙන් අපි මේ කරන උත්සාහය ඊටත් වඩා තවත් උත්සාහයක් කරන්න යනවා කියන එක අපිට හරිම දෙමාපියෙක් වශයෙන් ලොකු ප්‍රශ්නයක්. කොහොමද අපි මේක කරන්නේ සර්? ඔබේ දරුවා සාර්ථකත්වයට ගෙනියනවා කියන එක ක්‍රියාවලියක් නම් ආකාර ප්‍රොසෙස් එකක් නම් මේ ප්‍රොසෙස් එකේ ස්ටෙප්ස් තියෙන්න ඕනේනේ. ඒතර මේකේ විවිධ අධීරයන් තියෙන්න ඕනේ. ඒකේ පළවෙනිම අධීරය තමයි අපි පළවෙනියටම ගත යුතු පළවෙනිම පියවර තමයි ඔබ තුල මේ පිළිබඳ තියෙන ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම. දැන් උදාහරණයක් විදියට අපි තේරුම් ගන්න ඕනේ මගේ දකුණු අතේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඒ දකුණු අතේ යම්කිසි ගැටලුවක් තියෙන බව මම හොයා ගන්නවා. යම්කිසි අවස්ථාවක මට දැනුවත් වීමක් වෙන්න වෙනවා. ඒතර මම දන්නවා මේ මගේ අතේ දකුණු අතේ ගැටලුවක් තියෙන බව. එතකොට මම එතනින් එහාට මම සියලුම දේවල් කරන්නේ ඒක දැනගෙන නම් ඉතින් ඒකෙන් මගේ සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ජීවිතයට වෙන ගැටලු හැම එකකටම ඒකෙන් වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඒ වගේ පළවෙනියටම දිය යුතු දේ තමයි අපි මෙහෙම දෙයක් වෙන බව සමාජයේ ඉන්න හැම දෙමාපියෙක්ම දැනගෙන ඉන්න ඕනි. වර්තමානයේ මේ වෙන්නේ මේකයි කියලා. මොකද මේ වගේ දේවල් අපි සමීක්ෂණ වලින් පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. මේ දරුවෙක්ගේ චර්යාව කියන එක, දරුවෙක්ගේ එදිනදා ජීවිතයේ පරිසරය සහ මේ අධ්‍යාපන රටාවල් තුළින් දරුවාගේ මලය සහ ඒ උදාහරණයක් විදිහට මේ බ්ලූ ප්‍රින්ට් එකක්, මේක බ්ලූ ප්‍රින්ට් ප්‍රෝග්‍රෑමින් එකක්, මේ බ්ලූ ප්‍රින්ට් එකක් හැදෙන්නේ මේ සියලුම පරිසරය සහ අපි දෙමාපිය විසින් දෙන ලබන මේ උපදේශ සහ යොමු කිරීම මත. ඉතින් එහෙනම් පළවෙනියටම වෙන්න ඕනි දේ තමයි අපි අපේ මනස තුළින් අපි සංකල්පයක් කියන්නේ අරමුණක් ගන්න ඕනි මේ දරුවා සාර්ථක කරනවා කියලා. ඒක තමයි පළවෙනි දේ. ආකල්පයේ වශයෙන් සිදු කරන වෙනස. එතකොට අපි එහෙම ඇති කරගන්නෙම තුලම අපි මේක සාර්ථකත්වයට ගෙනියන්න අවශ්‍ය පදනම දාලා ඉවරයි. ඒ කියන්නේ අපි එතනින් එහාට ගෙදරදී දරුවට කතා කරන්නේ අර කියන මතය තියාගෙන. වෙනදට අපි අපේ ශාන්කීර්ණ රටාවත් එක්ක හවසට ගිහිල්ලා බොහොම ආවේගශීලීව කතා කරනවා වෙනුවට විද්‍යානුකූල හැදෑරීමක් අරගෙන මේ අපි චුට්ටක් මේ ගැන විද්‍යානුකූල හැදෑරීමක් අරගෙන තමයි ඒ ගණන් කරන්නේ. අපි වෙනදට දසදහස් සැරයක් දරුවට කෑ ගහනවා වෙනුවට දැන් අපි ඉමෝෂනල් බොන්ඩ් එකක් through තමයි ළමයට මැසේජස් දෙන්නේ. දැන් මොකද වෙන්නේ? සාධාරණ ලෝකයක් දකින්න දරුවා නිර්මාණශීලීත්වයට බලපානවා, ඒක මොලේ ක්‍රියාකාරීත්වයට බලපානවා, අත්දැකීමට බලපානවා. ඒක නිසා මොකද වෙන්නේ? සංවේදී හිතන්න පුළුවන් දරුවෙක් බිහි වෙනවා. මේක මේ ඉස්කෝලේ හරි අනිත් අධ්‍යාපන ක්‍රමවල හරි තරංකාරීත්වයෙන් ගැලවෙන්න අපි කළ යුතු ප්‍රධානම දේවල් තියෙන්නේ පවුල තුලම තමයි. ඒකයි මම කිව්වේ මේක පටන් ගන්න ඕනේ පවුලෙන් කියලා. ඒතර පවුලේ අය අතර මේක මාතෘකාවක් වෙනකොට අපි prefrontal cortex කියන එක ගැන සොයා බලන්න බැරිද? අපි දෙමාපියෝ විදියට එක දවසක මේ මොලේ මේ කොටස් වලින් ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? මේ මොලේ අපේ නිර්මාණශීලීත්වයට බලපාන මොලේ කොටස මොකක්ද? ඒකේ වර්ධනය කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? වගේ දේවල් අපිට සොයා බලන්න පුළුවන්. ඉතින් එහෙම සොයා බලන්නේ ඇයි? අපි හොයන්නේ අපිට ඕනේ දේවල් විතරයි. එහෙම නේද? අපි සමහර
අවස්ථාවල ගෙදර විටින් විට දේවල් හොයන අවස්ථාවන් තියෙනවා. සමහර ලාවට අපි මොන හරි හොයන්න සාලේ ඉඳලා කුසියට යනවා. කුසියට ගියාම අමතකයි මොකටද ආවේ කියලා. ඒතර මොකද කරන්නේ අපි? නැවත සාලේට යනවා. එතකොට තමයි මතක් වෙන්නේ මම ආවේ මේක හොයන්න කියලා නේද? ඒ වගේ අපි හැමතිස්සෙම රෝඩ් මැප් එකක් තියාගන්න. අපි යන ප්‍රධාන අරමුණ ගැන. එතකොට අපි දරුවා සාර්ථකත්වයට ගෙනියනවා කියන එක සාලේ තියලා ඉන්න. ඈතට යන හැම සැරේකම ඒ ළමයට ඒ සාර්ථකත්වයට බලපාන මානසික සාධක වෙනස් වෙන්න බලපාන දේවල් වලට අපි තීරණ ගන්න හැම සැරේකම අපහු සාලේට යන්න මනසේ. ගිහිල්ලා මතක තියාගෙන ඉන්න. මේක මම අද මේ විදිහට කරොත් මේක දරුවගේ අනාගතයට බලපාන්න පුළුවන්. අද හුඟක් තැන්වල අපි අත්දැකීමෙන් දන්නවා. අපි ගොඩාක් ආදරේ අය ඉන්නවා. අද වෙනස් කරන්න බෑ. මොන තරම් උත්සාහ ගත්තත් ඒගොල්ලෝ ලොකු වුණාට පස්සේ ඒගොල්ලන්ගේ හිත වැඩ කරන්නේ හරි අමුතු විදියට. අපි දන්නේ නැතත් දරුවෝ ඉන්නවා. අපි කියන්නේ හොඳක් වුණාට ඒක හොඳක් බව තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා. ඇයි අර මනසේ තර්කණය තීක්ෂණ බුද්ධිය කියන එක එච්චර පහළ මට්ටමක තියෙන්නේ. අපිට නරක කරන්නේ කවුද? හොඳ කරන්නේ කවුද කියලා තීරණය කරන්න බැරි තරම් අසරණතාවයටපත් වෙලා. ඉතින් ඒ ගානට ඔබේ දරුවව යොමු කරන්න එපා. ඉතින් අපිට ඒක නිසා මේ තන්දි කරන්න තියෙන සුදුසුම දේ තමයි දරුවගේ සාර්ථකත්වයට බලපාන අපේ ෆැමිලි එකේ අපේ මේ යුනිට් එකේ තියෙන මොඩිෆිකේෂන්ස් ටික ඉස්සෙල්ලාම කරන්න. තීරණ ගන්න, සාකච්ඡා කරන්න. එතන තමයි පළවෙනිම පියවර. එතනින් පටන් ගත්තට පස්සේ ඉතිරි පියවරවන් වලට ඉබේටම ඔබ අරගෙන යයි. දවසකට විනාඩි 5ක් අපි ගත කරන කාලෙන් විනාඩි 5ක් කවුන්ට් කරලා විනාඩි 5ක් පුළුවන් නම් දිගටම සාර්ථකත්වයට සහ දරුවගේ සාර්ථකත්වයට සහ ඔබගේ සාර්ථකත්වයට ගත කරන්න. විනාඩි කීයක්ද? 5ක්. ඒ 5 කොයි වෙලාවෙන් හරි ගත කරලා බලන්නකෝ. මේ සම්බන්ධව මාව දැනුවත් කරන්න. මෙහෙම හිතන්න කැමති අය ඉන්නවනම් අපි කැමති ඔබලත් එක්ක ඔබේ මේ ප්‍රොජෙක්ට් එකට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න. ඇයි ඒ? එතකොට තමයි හැමෝටම මේ සාර්ථකත්වය කියන තැනට යන්න පුළුවන්. අපි ඇවිදින්න යනවා, දුවන්න යනවා කියලා තීරණය ගත්තට තනියම ටික දවසක් යනකොට ඒක අපිටම එපා වෙලා යනවා. හැබැයි අපි කණ්ඩායමක් එකතු වෙලා අපි ගෲප් එකක් විදියට ඒක කරොත් මට බැරි වුණත් අනිත් කෙනා එක බලෙන් කතා කරලා බැනලා හරි ගෙදරට ඇවිල්ලා හරි එක්කයි යනවා. එහෙම නේද? මම ඒකම පාවිච්චි කරන්න මෙතන. මේ සාර්ථකත්වය කියන එක මාතෘකාවක් කරගත්තොත් දවසකට විනාඩි 5ක් ඒ ගැන කතා කරොත් ඒකට වැය කරොත් මොකද වෙන්නේ? දරුවගේ බ්ලූප්‍රින්ට් ප්‍රෝග්‍රෑමින් කියන එක ලස්සනට වෙයි. තමන්ගේ දවසෙන් විනාඩි 5ක් ගත කරනවා කියන එක තමන්ගේ ප්‍රධානම සාර්ථකත්වයකට ජීවිතේ සතුටකට විනාඩි 5ක් ගත කරනවා කියන එක මම හිතන්නේ කොච්චර බිසි කෙනෙක්ට වුණත් අමාරු දෙයක් කියලා. සර් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ ආයතනයක් තියෙනවා. ඔබතුමාගේ ආයතනයෙන් මේ සඳහා අපිට දායකත්වය දෙන්නේ කෙසේද? Sound of Success මගේ ආයතනය රජයේ ලියාපදිංචි ආසන්න වශයෙන් අවුරුදු 19ක විතර පමණ කාලයක් තුළ පවතින ආයතනයක්. ඉතින් අපේ අරමුණ තමයි මේ ඕඩිනරි ලයිෆ් එකක් ගෙවන සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ස්මාර්ට් ලයිෆ් එකක් විදියට කන්වර්ට් කරන එක. ඉතින් එතනදී අපිට මේ දරුවෙක්ගේ මේ සාමාන්‍ය සාර්ථකත්වයට බලපාන මේ මානසික කාරණා සහ අනෙක් පැත්තට ඒ සම්බන්ධව දරුවෙක්ට අවශ්‍ය පසුබිම ලබා දීම අපේ ආයතනය තුළින් සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ලෝකයේ දැනට තියෙන හැම ක්‍රියාවලියක් ලෝකයේ මේ සම්බන්ධව භාවිතා වෙන නවීන ක්‍රමවේදයන් අධ්‍යයනය කරලා අපි සොයාගත්ත දෙයක් තමයි
මේ භාෂාමය කුසලතා sannivedana කුසලතාවයන් හරහා මේ සම්බන්ධව ඇති කරන්න පුළුවන් බලපෑම අතිශය වැඩි බව. ඉතින් ඔය public speaking වගේ දේවල් එහෙම නැත්නම් මේ පෞරුෂත්ව වර්ධනය වගේ දේවල් පදනම් කරගෙන ඔබේ දරුවාගේ අවශ්‍යතාවලට අනුව අපි අපේ පාඨමාලාවන් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි දැනට අවුරුදු ඔබේ දරුවත් එක එක වයස් මට්ටම අනුව ඉතින් ඒක අනුව විවිධ මට්ටම් වල දරුවන්ට විවිධ ක්‍රියාකාරකම් භාවිතයෙන් සබකෝලයක් නැතුව ඉදිරියට යන්න තැනක කතා කරන්න යම් කිසි දෙයක් ගැන තීරණ ගන්න අවශ්‍ය වෙන තාර්කික බුද්ධිය ඒ ආකාරයට අපේ විධිමත්ව ළමයාගේ නිර්මාණශීලීත්වය සහ මේ මොළයේ විශේෂ ක්‍රියාකාරීත්වයන්ට අවශ්‍ය ක්‍රියාකාරකම් වල යොදවමින් ළමයා සාර්ථක පුරවැසියෙක් විදියට කරන්න අවශ්‍ය සාර්ථක පුරවැසියෙක් කරන්න අවශ්‍ය සියලුම දේවල් අපේ ආයතනය මගින් ඉටු වෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අපේ soundofsuccess.lk කියන වෙබ්සයිට් අඩවියෙන් ඒ සඳහා විස්තර ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මෙතනින් එහාට ඔබ දරුවාගේ මේ සාර්ථකත්වය පිළිබඳ අද ඉඳලා තියෙන ආකල්පය අනුව වැඩ කරගෙන යන්න දවසට විනාඩි 5ක් වෙන් කරගෙන අපි ක්‍රියාත්මක වෙමු. ඔබේ දරුවව සාර්ථක පුද්ගලයෙක් ලෙස දකින්නට, සාර්ථක පුරවැසියෙක් ලෙස දකින්නට අද අපි මේ කතා කරමු බොහෝම දේවල් උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඉදිරියටත් අපි මේ වගේ දේවල් කතා කරනවා. ඉදිරි පොඩ්කාස්ට් වලටත් අපිත් එක්ක ඉදිරියටත් සම්බන්ධ වෙන්න. අයිබෝන් සර්. අයිබෝන්.